IMF එක ඉදිරිපත් කරපු නිර්දේශ කොන්දේසි මොන හරි එකඟතාවයන් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් හරියට යොදා ගන්න බැරි වෙච්චි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතුමලා කිව්වේ රුපියලකටවත් ගන්න කෙනෙක් නැහැ කියලා. විකුණන්න ලැයිස්තුගත කළ තිබුණ එකක්. දැන් මේ අයවෙන් ඩොලර් මිලියන 174ක් ඒ ණය පියවලා නිදහස් කරන්න යෝජනා කළා තියෙනවා. ආණ්ඩුවේ മന്ത്രിවරුන්ට වාහන අරගන්නවා. දැන් මේ පාර්ලිමේන්තුවෙන් එළියට වීසි වෙච්ච එක්කෙනෙක් මම දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා මේ වෘත්තිකයින්ගේ වාහන පර්මිට් එක නවත්තලා ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන්ට ආණ්ඩුව වාහන 1750 කරන් දෙන්න හදනවා. 2027 එන්න නියමිතයිලු දේපල බද්දා. ඒ එක්කෝගෙම බලනකොට තේරෙන දේ තමයි මේ විපක්ෂයට මේ අයවැය පිළිබඳව අයවැයේ දිශානතිය පිළිබඳව කතා කරන දෙයක් නැහැ. තව කියන දෙයක් තමයි සුපුරුදු විදියට මේ අපි IMF එකේ උමනාවට මේ අයවැය හදලා තියෙන්නේ. හැම ආණ්ඩුවක්ම IMF එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා IMF එකේ එකඟතාවයන් නිර්දේශات එක්ක වැඩ කරලා තියෙනවා. පහුගිය ආණ්ඩුත් එහෙමයි. මෙතුමන්ලත් එහෙමයි. මෙතුමන්ලට බැරි වෙච්ච ප්‍රශ්නේ තමයි IMF එක ඉදිරිපත් කරපු නිර්දේශ කොන්දේසි මොන හරි එකඟතාවයන් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් හරියට යොදා ගන්න බැරි වෙච්චි. එහෙම දැන් මේ කවුරක්වත් කතා කරද්දි කිව්වේ නෑනේ අපි IMF එක ඉදිරිපත් කරපු එකඟතාවයන්ට අකමැතිව වැඩ කරා කියලා. අපේ ආණ්ඩුව වලට අපි ඉදිරිපත් කරපු IMF එක ඉදිරිපත් කරපු දේවල් ක්‍රියාත්මක කරන්න අපි විරුද්ධ වුණා. ඒක නිසා මම කැබිනට් මණ්ඩලයෙන් එළියට බැස්සා කියලා කවුරුත් කිව්වේ නෑ. මෙතුමලා කැමති. අපේ ආණ්ඩුව ඒ ඇති කරගත්ත එකඟතාවයන් ක්‍රියාත්මක කරලා ඒවා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදාගත්තා. හරිනම් මෙතුමලා දැන් ඒක ගැන සතුටු වෙන්න ඕන. රටේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනුවට අපි ඒ රාජ්‍ය ව්‍යාපාර නිසිලස කළමනාකරණය කරනවා ලාභ ලබන තත්ත්වයට පත් කරගන්න. නරකද? ඒක IMF එක යෝජනා කරත් අපි කිව්වත් නරක දෙයක් නෙමෙයි. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරලා විකිණීම වෙනුවට ආයතන 10ක ව්‍යවස්ථාපිත ගෙවීම සම්පූර්ණ භාණ්ඩාගාරේ බාර අරගෙන ඒ බර ඒ ආයතන වලින් නිදහස් කළා තියෙනවා. මගේ කර්මාන්ත අමාත්‍යාංශය අරගෙන තියෙන ලංකා සීනි සමාගම ඇතුළුව. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතුමලා කිව්වේ රුපියලකටවත් ගන්න කෙනෙක් නැහැ කියලා. විකුණන්න ලැයිස්තු ගත කළ තිබුණ එකක්. දැන් මේ අයවෙන් ඩොලර් මිලියන 174ක් ඒ ණය පියවලා නිදහස් කරන්න යෝජනා කළා තියෙනවා. වැරදිද? මම මෙතුමලගෙන් අහන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? පෞද්ගලීකරණය කරන වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය යටතේ තියාගෙන දියුණු කිරීම නරක දෙයක් කියලා මම හිතන්නේ ඔබතුමාලා කියනවා කියන්නේ. ඒක ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල යෝජනා කරත් අපි එකගතාවයට ආවත් නරක දෙයක් කියලා ඔබතුමාලා කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර වලට දීලා තිබිච්ච අපකර නිරවුල් කරනවා. ඒක නරක දෙයක් කියලා IMF එක කියනවා කියලා ඔබතුමාලා කියන්නේ ලක්ෂ 3කින් බදු ගෙවන සමාජික ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. නරක දෙයක් නෙමෙයි. IMF එක කිව්වත් ඔබතුමාලා කිව්වත් නරක දෙයක් නෙමෙයි. දැන් බදු පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් ඉඳලා මිලියන 60 ඉඳලා මිලියන 36ට අඩු කරලා තියෙනවා. වැට් බද්ද සම්බන්ධයෙන් බදු පරාසය වෙනස් කරලා තියෙනවා. ආදායම අවශ්‍යයි. ඒක මල නොතලා රොන්වන්නාසේ ඒ බදු වලට අදාළ වැට් බදු පනවන ඒක නිසා බඩු මිලට එකතු කරලා තියෙන අය රජයට ගන්නවා. ඒක IMF එක කිව්වයි කියලා වැරදි දෙයක් නෙමෙයි. අධිවේගී මාර්ග පුළුල් කිරීමට සමස්ත මාර්ග පද්ධතියට මිලියන 3,42,000 වෙන් කරලා තියෙනවා. කඩවත මීරිගම අධිවේගී මාර්ගය, රඹුක්කඩ ගලවේගෙදර අධිවේගී මාර්ගය, කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය, ඒ ලබන වසරේ ගෙවන්න තියෙන ණය වලින් මේ වසරේ ඉතුරු කරලා ගෙවලා රඹුක්කඩ ගලවේගෙදර මාර්ගය හදනවා. ලබන වසරේ ගෙවන්න තියෙන ඒවත් අපි මේ වසරේ ගෙවලා ඉතිරි කරගෙන ඒක හදනවා. මොකටද? අධිවේගී මාර්ග අවශ්‍යයි. අධිවේගී මාර්ගව පද්ධතිය විසින් ආර්ථිකයට අලුත් පණක් දෙනවා. මගේ අමාත්‍යාංශය යටතේ කර්මාන්ත වෙනුවෙන් බිලියන 120ක් තියෙනවා. කෝටි 1200ක් සමාන කෝටි 1,20,000ක් වෙන් කරලා තියෙනවා. මේ අයවැය අද අපි පටන් අර ගන්නවා ගමන ආරම්භ කරන්න. ඒ ගමන ආරම්භ කරන්නේ කට ඔබතුමාලා එකට කියන එක වචන. ඔබතුමාලා කලබල වෙනවා. ස්වභාවිකයි. ඔබතුමාලා කියනවා දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නෙමෙයි, NPP ප්‍රතිපත්ති නෙමෙයි. දැන් මේක දකුණට යනවා. ඕන විදියක් හිතා ගන්න. මම විශේෂයෙන් මතු ගන්න ඕන මේ දවස්වල අපිට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා මේ සීනි සම්බන්ධයෙන්. පෙරේද අපි දුමුරු සීනි ප්‍රචලිත කරන්න මදුම් බණ්ඩාර මන්ත්‍රීතුමා නුගේගොඩ අපි කියන්නේ උක්කාසිත නිෂ්පාදන. දුමුරු සීනි විතරක් නෙමෙයි, උක් පැණි, උක් හකුරු ඒ කියන්නේ උග්ගස් මේ උක්කාසිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න අවුට්ලට් එකක් දැම්මා. ඉතින් ඒකෙදි මම මේ ඉල්ලීමක් කළා මාධ්‍යවේදීන්ගෙන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් අපිට මේකට උදව් කරන්න මේක ප්‍රතිලිත කරන්න කියලා. ඇත්තට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රචාරය වෙනුවෙන් එතුමන්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකින් විශාල සහයෝගයක් දුන්නා අපට. කොච්චර සහයෝගය දුන්නද කිව්වොත් මට කියන්නේ දැන් දුමුරු සීනි පියා කියලා. මම ඒකට සතුටුයි. මම සතුටු මොකද මට සුදු සීනි පියා කියනකට වඩා දුමුරු සීනි පියා කියන එකට මම කැමතියි. අපි ලංකාවට සුදු සීනි ගෙනාපු විදිය බැලුවොත් අවුරුදු 5ක 2020 මෙට්‍රික් ටන් මිලියන 579යි වියදම රුපියල් මිලියන 42739යි. මේ ආදි වශයෙන් අවුරුදු 5 එකතුව තියෙනවා බිලියන 353ක්. මේක ඩොලර් වලින් හිතුවොත් ඩොලර් මිලියන 1500කට වැඩි. ඒ කියන්නේ අපි IMF එකෙන් ගන්න ණය වගේ භාගයක් අපි වෙන් කරලා තියෙනවා සුදු සීනි ගෙන්නන්න. ටොන් මිලියන 2500 දෙකක් අපි මේ අවුරුදු 5ට ගෙනලා තියෙනවා. අපේ රටේ දුමුරු සීනි ප්‍රතිශත ගන්න කියලා කියන්නේ ඇයි අපි? මේ විදේශ විනිමය ඉතුරු කරන්න. අපිට බැරි වෙයි ඔක්කොම ටික ඉතුරු කරගන්න. නමුත් අපිට ප්‍රමාණයක් හරි ඉතුරු ගන්න පුළුවන්.
සුදු සීනි ගෙනල්ලා ලෙඩ ගන්නෙ මොකටද? අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍යයි මිනිස්සුන්ට. ඒ නිසා දුමුරු සීනි ප්‍රවර්ධනය කිරීම වැරදිද? මම මෙතන ඉන්න වෛද්‍යවරුන්ගෙන් අහනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෛද්‍යවරු ඉන්න මන්ත්‍රීවරුන් අහනවා ඔබතුමාලා පිළිගන්නේ සුදු සීනිද දුමුරු සීනිද? කතානායකතුමා ඔබතුමා පාර්ලිමේන්තු කැන්ටින් එකට ගෙනියන්නේ දුමුරු සීනිද සුදු සීනිද? නිර්දේශ කරන්නේ මොකද්ද? අපිට මේ රටේ මිනිස්සුන්ට ගන්න බැරි එක වෙනම එකක්. ඒකින්ද අද අපි අඩු මිලට සුපර් මාකට් වල නැති අඩු මිලට අපි දුමුරු සීනි දෙන්න තීරණය කරනවා. සතෝහ ජාලය හරහා රට පුරාම බෙදා හරිනවා. ඒක නිසා මට දුමුරු සීනි පියා කියන එක සතුටුයි සුදු සීනි පියා කියනට වඩා. මේ ප්‍රචාරය දිගටම ලබා දීලා රට පුරාම මේක ප්‍රචලිත කරනවා.